ඉතින් don't tell lies කියනවා. හරි මේ දැන් හිතන්න මුසාවාදා වේරමණී කිව්වේ ඇයි? සමාජයේ ඉන්න හැමෝම බොරු කියන්න ගත්තොත් එහෙම කාවද විශ්වාසය කරන්නේ? සමාජය පිරිහෙනවා. එහෙනම් සමාජය right society එක improve කරන්න දියුණු කරන්න තමයි right සමාජයේ අඩුපාඩු හදන්න තමයි සමාජයේ අඩුපාඩු නිවැරදි කරන්න තමයි මේ වගේ poems right මේ වගේ poems ලියන්නේ මේ poem එකේ purpose එක සමාජ මෙහෙවර ඒක තමයි knowing Belloc and the collection helps us see that Matilda is not just a simple children's rhyme. Make a nikan children's rhyme. Make a social function. It's part of a satirical tradition. Make a upasatmaka sampradaya kotasa. Again, I satire karanne. Society එකේ behavior එක correct කරන්න. right ඒ නිසා මේකේ dark humor අපි දකිනවා. right ඒ කියන්නේ satirists කියපු තැන මම ඉගන්නුවානේ satire එකක තියෙනවා humor තියෙනවා irony තියෙනවා hyperbole තියෙනවා සා ඊට අමතරව මෙතන moral lesson එකක් moral instruction එකක් දෙනවා. right that is about the author and the collection, right? Then number 2 about the purpose of the poem, right? ඒක අපිට right already අපිට තේරෙනවා purpose of the poem, right? Purpose of the poem, right? මොකක්ද purpose එක? What's the purpose of the poem? To warn against lying by showing the extreme consequence. පැහැදිලිද? ඒ කියන්නේ තියෙන අඩුපාඩු පුද්ගලක ජීවිතේ වෙන්න පුළුවන් සමාජයේ වෙන්න පුළුවන් තියෙන අඩුපාඩු right මේ බලන්න to warn against lying කියන්නේ අඩුපාඩුවන්නේ ජීවිතේ තියෙන අඩුපාඩුවක් bad behavior එකක් ඒ bad behavior එක correct කරන එක ඒ කියන්නේ ඒක කරොත් ඒකට attach වෙලා තියෙන right you will have to face the consequences of your action ඒ bad action එක කරොත් bad behavior එක කරොත් ඒ ඔයාට face කරන්න වෙන consequence එක result එක මොකද ඒක හරියම extreme right nobody believed Matilda when the real fire came ඒ කියන්නේ බොරු කියපු නිසා තමයි ගිනි අරගෙන පිච්චිලා මැරුණේ. ඊළඟ point එක to entertain with humor exaggeration and rhythm it's funny and tragic at the same time ඒ කියන්නේ ඇයි මේක හරිම entertaining විදිහට ලියුවේ හරිම funny විදිහට ලියුවේ හරිම enjoyable විදිහට ලියුවේ මෙතන melody එකක් දැම්මේ ඇයි ඒ කියන්නේ එතන melody එකක් comedy එකක් තිබ්බොත් විතරයි අපි ඒක බලන්න කියවන්න ආස වෙන්නේ. හැබැයි ඒක කියවුවොත් අපේ ජීවිතේටම තමයි වැදගත් වෙන්නේ. අපේ ජීවිතේ අඩුපාඩු තියෙනවා අපි ඒක හදා ගන්නවා. අපේ ජීවිතේ අඩුපාඩු තිබ්බනම් අපි ඒක හදා ගන්නවා. දැන් ජේන් කියන අපි නවකතාව කියවුවනම් අපි මොනවද වෙන්නේ? අපි ඒකේ qualities ඒ ජේන් කැරක්ටර් එකේ තියෙන හොඳ qualities අපි අපේ කරගන්නවා. ඒ වගේ තමයි right මේක ඇයි මේක entertaining ඇයි මෙතන comedy එකක් තියෙන්නේ ඇයි මෙතන melody එකක් තියෙන්නේ ඒ තියෙන්නේ අපිව attract කරගන්න අපි එතනට ඒකට attract වෙලා අපි ඒක කියවුවොත් මොකද වෙන්නේ අර එතන තියෙන moral lesson එක අපි අපේ කරගන්නවා right ඒ කියන්නේ invitation අපිව entice කරගන්න attract කරගන්න තමයි අර comedy එක melody එක තියෙන්නේ ඊළඟ point එක to criticize blind moralizing right දැන් මේ මොකද්ද මේ right ඒ කියන්නේ අර parents ලා වැඩිහිටියෝ ළමයිව බය කරලා right බොරු කියන්න එපා පිච්චිලා මැරේ බොරු කියන්න එපා අපාය යනවා දැන් මේ විදිහට ළමයිව බය කරලා තමයි ඩිසිප්ලින් කරන්නේ එහෙම නැතුව ළමයිවට ඒක පැහැදිලි කරන්නේ නැහැ බොරු කිව්වොත් මොකද්ද වෙන හානිය ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ දෙමව්පියන්ටත් හරි ලේසි බොරු කිව්වොත් අපාය යනවා කියනවා ඒ කියන්නේ Belloc pokes fun at how adults try to control children with scary stories මේ විදිහට හැම වෙලෙම හරියන්නේ නැහැ ඒ කියන්නේ බය හිතෙන කතා කියලා ළමයින්ගේ bad behavior එක discourage කරන්න බෑ කියන එක තමයි right මේ ඉලිය Belloc පෙන්වන්න හදන්නේ මොකද දැන් මෙයා
කවුද? මැටිල්ඩා. එයා මැරුණා. එයාට එයාගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න සෙකන්ඩ් chance එකක් ලැබුණේ නැහැ. පැහැදිලිද? ඒ නිසා හැම වෙලෙම right, not always, right, හැම වෙලෙම right, scary stories don't work always all the time. හැම වෙලෙම මේ scary stories වැඩ කරන්නේ නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ poem එකේ entire purpose එක අංක එක moral lesson එකක් දෙනවා. ඊට පස්සේ comedy එකක් තියෙනවා. සැටය එකක් තියෙනවා. right, ඒ සැටය එක හරහා right අර පොඩි ළමයි වගේම වැඩි හිටියනොත් right එයාලවත් හදනවා. right, දැන් වැඩි හිටියන්ට තියෙන සැටය එක මොකද්ද මෙතන? මේ ඉලිය බෙලොග්ගේ මැටිල්ඩා කියන poem එක හරහා ඒ වැඩි හිටියෝ, ඒ කියන්නේ දෙමව්පියෝ මේ scary stories නැත්නම් cautionary tales right ඒවා හරහා මේ ළමයිව childrenව discipline කරනවා. ඉතින් අර ළමයිව discipline කරන්න, පොඩි ළමයින්ගේ bad behavior එක correct කරන්න scary stories භාවිතා කරන එක ඒ ට්‍රැඩිෂන් එක, ඒ සම්ප්‍රදාය ඉලිය බෙලොග් සැටරයිස් කරනවා, උපහාසයට ලක් කරනවා. right, කියන්නේ අර ඇඩල්ට් මොරලයිසිං, එහෙම නැත්නම් බ්ලයින්ඩ් මොරලයිසිං එක සැටය කරනවා. දැන් බලන්න, දැන් මෙතන මේ මැටිල්ඩා කියන poem එකේ වැඩි හිටියා කවුද? මැටිල්ඩාගේ ආන්ට් නිකන් කියන්නේ නැන්දා ඉන්නවා. right, එයා මොකද්ද කරන්නේ? ඒ කියන්නේ ළමයිව, ඒ කියන්නේ දැන් මේ මැටිල්ඩාව බය කරලා control කරන්න හදනවා. right, Matilda's aunt tries to control Matilda with scary warnings, with strict rules. ඉතින් හැම වෙලෙම එහෙම බය කරලා පොඩි ළමයිගේ බෑඩ් බිහේවියර් එක කරෙක්ට් කරන්න බෑ. ඉතින් බෙලොග් මොකද්ද කරන්නේ? මේක හයිපර්බෝලි ඇතුව පෙන්නනවා. right, ආන්ට උත්සාහ කරනවා අවංකකම කියන එක ඒ දරුවාට ඉන්ට්‍රොඩියුස් කරන්න. එයා අවංක චරිතයක් බවට පත් කරන්න. හැබැයි එහෙම කරන්න උත්සාහ කරන්නේ බය කරලා අවංක කරවන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ බය කරලා නරක දෙයක් බය කරලා, ඒ කියන්නේ මෙහෙම කරොත් පිච්චෙනවා, මෙහෙම කරොත් අපාය යන කෙනෙක් බොරු කියලා හොඳ ගති ගුණයක් ඇති කරන්න පුළුවන් පුද්ගලයෙක් තුල. ඒ කියන්නේ ඔයා බොරු කියලා තව කෙනෙක්ව හොඳ මාර්ගයට ගන්න පුළුවන්ද? ගන්න බෑ. ඒ කියන්නේ මේක ineffective, මේක වැඩ කරන්නේ නැහැ. This is what you call blind moralizing. අන්ධෙක් වගේ තව කෙනෙක්ව යහපත් මාර්ගයට හික්මවන්න බෑ. අන්ධෙකුට තව අන්ධෙකුට පාර කියන්න බෑ. A blind cannot lead the blind. ඔයා බොරුවක් කියලා කියන්නේ bad behavior.